හරි ඔයාලට කොහොමද? මම ඔන්න අද අරන් ආවේ වෙසක් කූඩුවක් හදන විදිය ගැන. මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ අඟල් 8ක වෙසක් කූඩුවක්. මම දැන් වෙසක් කූඩු හදන්න යන්නේ. අපි වෙසක් කූඩු හදමු. මම ඉතින් ඔන්න වෙසක් කූඩුවට සුදු සවුකල අලවන වීඩියෝ එක ඔයාලට දැම්මේ නෑ. ඒක ඉතින් හැමෝම දන්නවනේ. ඒ හින්දා මම රැලි අල්ලන වීඩියෝ එකයි රැලි දාන වීඩියෝ එකයි අවසන් ප්‍රතිඵලයයි තමයි ඔයාලට දැම්මේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පාරමිතා බල පුරිත පූජිත බුද්ධ දිවාකර හරි එහෙනම් අපි දැන් රැලි කපන්න ගමු. මම ඉතින් එදේට තමයි රැලි කපන්නේ. එහෙනම් අපි කපමු. පිහිනමු බුදු ගුණමුද පාරමිතා බල පුරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් පොහෝ දින දිනුසේකලොව බුද්ධ දිවාකර යානෝ සංසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදති ශාන්ත සමාධි සංසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදති ශාන්ත සමාධි සංග්‍රාමර ගුරු ලෝක. එහෙනම් අපි රැලි කපලා ඉවරයි. එහෙනම් දැන් අපිට තියෙන්නේ වෙසක් කූඩුවට රැලි අලවන්න. शिवंकर बुद्ध दिवाकर जानो सनरामर गुरु लोग शिवंकर बुद्ध दिवाकर जानो मार पराजय कलमुनि दूंगे पराजय कलमुनि दूंगे करुणा शीतल मेघधारा गला बसी तुन्नो तले. දැන් අපේ අනිත් වැඩ ටික ඉවරයි. දැන් එහෙනම් අපි කැටයම් කපන්න ගමු. දුක්ඛිමන් නිවාර අමසෙත සාදා බුදුරස් කැටිවි ආලෝකේ පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ බුදුරස් කැටිවි නැගි ආලෝකේ පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ පාරමිතා බල පුරිත පූජිත බුද්ධ දිවාකර යානෝ बल पूरित पूजित बुद्ध दिवाकर यारो वेसक पොහෝ දින දිනුසේකලොව වෙසක් පොහෝ දින දිනු මේ නම් මම පොල් කොළ වලින් හදපු
වෙසක් කූඩුවක් තමයි. බලන්න ලස්සනද කියලා. සේකලොව බුද්ධ දිවාකර යානු පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් පොහෝ දින දිනු සේකලොව බුද්ධ දිවාකර යානු සැනසමු පුදදී මුනිසිරිපාදේ පිහිනමු පිහිනමු බුදු